ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අද අපි අරගෙන ආවා N5ට අදාළව වචන මාලාවට අදාළ වීඩියෝ කොටසක්. මේකෙදී අපි මීට කලින් කතා කරලා තියෙනවා විශේෂණ පද සහ ක්‍රියාපදවලට අදාළව මොනවද N5ට අදාළ වචන කියන එක. ඉතින් අද අරගෙන එන්නේ නාමපද සහ ඒ වගේම අපිට මග ඇරුණු විශේෂණ පද කිහිපයක් තියෙනවා. ඒ විශේෂණ පදත් එක්ක සම්පූර්ණ වීඩියෝ එකක්. ඉතින් මේක වචන මාලාව ගොඩක් දිග නිසා වීඩියෝ සාමාන්‍යයෙන් 3-4කින් විතර සමන්විත වෙනවා. අද ගේන්නේ පළවෙනි වීඩියෝ එක. ඉතින් අපි බලමු මොනවද තියෙන වචන කියලා. පළවෙනියටම තියෙනවා අෝ. අෝ. අෝ කියන්නේ නිල් පාටට. ඊට පස්සේ ඊළඟට තියෙනවා මේ වචනයට අදාළව අපි හදාගත්ත වාක්‍ය. කොනෝ උමිවා අෝයි දෙස්. කොනෝ උමිවා අෝයි දෙස්. මේ මුහුද නිල් පාටයි. ඊළඟට තියෙනවා අසා. අසා උදේ. අසා ඔකිමෂ්තා. අසා ඔකිමෂ්තා. උදේ අවදි වුණා. උදේ අවදි වුණා. අකාරුයි. අකාරුයි එළියයි. කොනෝ හෙයාවා අකාරුයි දෙස්. කොනෝ හෙයාවා අකාරුයි දෙස්. මේ කාමරය එළියයි. මේ කාමරය එළියයි. අසගොහන්. අසගොහන් උදේ ආහාරය. උදේ ආහාරය. අසගොහන් ඕ තබෙමෂ්තා. අසගොහන් ඕ තබෙමෂ්තා. උදේ ආහාරය කෑවා. නැත්තම් මේක අපිට කියන්න පුළුවන් උදේ ආහාරය ගත්තා. අකයි. අකයි රතු. රතු. අකයි බරාओ කත්තා. අකයි බරාओ කත්තා. රතු රෝස මිලට ගත්තා. රතු රෝස මිලට ගත්තා. අමාරි. අමාරි ඒ තරම්. කොනෝ බීරුවා අමාරි ඔයිෂිකු අරිමසෙන්. කොනෝ බීරුවා අමාරි ඔයිෂිකු අරිමසෙන්. මේ බියර් එක වැඩිය රස නෑ. මේ බියර් එක වැඩිය රස නෑ. අෂ්තා. අෂ්තා හෙට. අෂ්තා අයිමෂෝ. අෂ්තා අයිමෂෝ හෙට හමුවෙමු. හෙට හමුවෙමු. අසත්තේ. අසත්තේ අනිද්දා. අනිද්දා. අසත්තේවා කියෝජිත්සු දෙස්. අසත්තේවා කියෝජිත්සු දෙස්. අනිද්දා නිවාඩු දවසක් වේ. අනිද්දා නිවාඩු දවසක් වේ. අෂි. අෂි කකුල. කකුල. අෂිගා නගයි දෙස්. අෂිගා නගයි දෙස්. කකුල් දිගයි. කකුල් දිගයි. අනොකතා. අනොකතා අර පුද්ගලයා. අර පුද්ගලයා. අනොකතාවා දොනතා දෙස්කා. අනොකතාවා දොනතා දෙස්කා. අර පුද්ගලයා කවුද? අර පුද්ගලයා කවුද? අනි. අනි අයියා. අනීවා ඒගා ජෝසු දෙස්. අනීවා ඒගා ජෝසු දෙස්. අයියා චිත්‍රවලට දක්ෂයි. අයියා චිත්‍රවලට දක්ෂයි. අනේ. අක්කා. අනේ අක්කා අනේවා දයිගකුසෙයි දෙස්.
අනේවා දෛගකු සෙයිදෙස්. අක්කා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වේ. අක්කා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වේ. අබුනයි අබුනයි අනතුරුදායකයි අනතුරුදායකයි. සොනොමිචිවා කුරුමගා ඕකුතේ අබුනයි දෙස්. සොනොමිචිවා කුරුමගා ඕකුතේ අබුනයි දෙස්. මේ පාර වාහන වැඩි නිසා අනතුරුදායකයි. මේ පාර වාහන වැඩි නිසා අනතුරුදායකයි. අමයි අමයි පැණි රස. කොනෝ ඉචිගොගා අමයි දෙස්. කොනෝ ඉචිගොගා අමයි දෙස්. මේ ස්ට්‍රෝබෙරි පැණි රසයි. මේ ස්ට්‍රෝබෙරි පැණි රසයි. ඉයේ නිවස. ඉයේ නිවස. වතශිනෝ ඉයේ දෙස්. වතශිනෝ ඉයේ දෙස්. මගේ ගෙදර වේ. මගේ ගෙදර වේ. ඔයිකුත්සු ඔයිකුත්සු. වයස කීයද. වයස කීයද. යමදසන් ඔයිකුත්සු දෙස්කා. යමදසන් ඔයිකුත්සු දෙස්කා. යමදසන් වයස කීයද. මෙතන මේ යමදසන් කියන තැනට පොඩි කමාවක් එන්න ඕන. මොකද අර කතා කරලා අහනකොට සාමාන්‍යයෙන් අපි කියනෝනේ යමදසන් ඔයිකුත්සු දෙස්කා. ඒ විදියට. ඉකේ ඉකේ පොකුණ පොකුණ. ඉකේනි සකනගායිමස්. ඉකේනි සකනගායිමස්. පොකුණේ මාළු ඉන්නවා. පොකුණේ මාළු ඉන්නවා. ඉෂා ඉෂා වෛද්‍යවරයා. යමදසන්වා ඉෂාදෙස්. යමදසන්වා ඉෂාදෙස්. යමදසන් වෛද්‍යවරයෙක් වේ. ඔන්න ඉතින් ඔය විදියට තමයි එන් පහට අදාළ වචනමාලාව එක වීඩියෝ එකක් අපි ඉවර කරන්නේ. මේ වචන කියනකොට මේක අපිට විභාගයට විතරක් නෙවෙයි. අපි කතා කරද්දිත් අපිට මේ වචන කියන දේ වැදගත් වෙනවා. ඉතින් ආයෙත් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම් මතානේ. අපිව subscribe කරලා like කරන්නත් අමතක කරන්න එපා.